ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. අද ඔයගොල්ලන්ට අරගෙන එන්නේ පොළොන්නෑ. පොළොන්නෑ කියලා කියන්නේ වියදම අඩුවෙන්ම කරන්න පුළුවන් කාලය වැඩි වැය වෙන්නේ නැති භෝගයක්. සාමාන්‍යයෙන් මාස 6ක් විතර හරියට නඩත්තු කරගත්තොත් අස්වැන්න ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය වෙළඳපොලේ මිල රුපියල් 100න් උඩ යනවා. මේ දවස්වල රුපියල් 100යි. රුපියල් 100 වුණත් ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් ග්‍රෑම් 250 කිලෝ ගත්තොත් දවස් 3කට සැරයක් රුපියල් 600ක 700ක අවම වශයෙන් කඩන්න පුළුවන්. ඉතින් රුපියල් 11500 කනොත් යන්න පුළුවන්. මිල රුපියල් 200 250න් උඩට යන කාලක් තියෙනවා. ඉතින් පොළොන්නෑ කියලා කියන්නේ මේක පොළොන්නෑ වර්ග දෙකක් තියෙනවා. එකක් දිග එක, මේක කොට එක. මේකත් සාමාන්‍ය කාලයක් පවතින භෝගයක්. අඩු වියදමකින් පෝර භාවිතය ඉතාම අඩුවෙන් කරන්න පුළුවන්. රසායනික පෝර වැඩි අවශ්‍ය වෙන්නේ එක ගිනිත් එක ගොඩක් වෙලාවට මල් හැදිලා කරල් කැඩුවට පස්සේ තවත් කරල් ඇති වෙනවා. ඉතින් ওই විදිහට දිගටම මේකේ අස්වැන්න ගන්න පුළුවන්. කාබනික පෝර ටිකක් දාලා වගා කරගන්න, රසායනික පෝර දෙපාරක් තුන් පාරක් දාගන්න. ඔයගොල්ලන්ට කෝටු ආධාර කරගෙන කෝටු ආධාරකයක් විදිහට භාවිතා කරලා වගා කරන්නත් පුළුවන්. මැස්සක් හදනවා නම් මැස්සත් ඔයගොල්ලෝ මැස්සක සාමාන්‍යයෙන් වගා කරන්නත් පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේක දවස් 3න් 3ට අස්වනු නෙලා ගන්න පුළුවන් භෝගයක්. ඕනම කෙනෙකුට රජයේ රැකියාවක් කරන, පෞද්ගලික අංශ රැකියාවක් කරන, වෙනත් ව්‍යාපාරයක් කරන ඕනම කෙනෙකුට තෙල් පෝර භාවිතයෙන් තොරව හොඳ කාබනික වගාවක් විදිහට කරන්න පුළුවන් දෙයක් තමයි මේ පොළොන්නෑ. හැමෝම උත්සාහ කරලා බලන්න හොඳ වගාවක්, ඒ වගේම හොඳ ලාභයක් ගන්න පුළුවන් වගාවක් නිසා තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ස්තුතියි.